රජතුමනි කැලේ මැද ලස්සන පෑන් පිරුණු පොකුණක් අපිට හම්බ වුණා. අපිට පෑන් බීමට කියාපු පොකුණ රජතුමනි. සගයිනි ඉතින් ඔබලා ඒ පොකුණෙන් පෑන් බීුවේ නැද්ද? අනේ නෑ රජතුමනි. බීමට කලින් ඔබතුමාට මේ පොකුණ පෙන්වන්න අපි තීරණය කළා. ඒක බොහෝම හොඳයි. එහෙනම් යන්කෝ බලන්න. වඳුරු පිරිස රජතුමා සමග පොකුණ ළඟට ගියා. දැන් ඉතින් වඳුරන් සියලු දෙනාම රජතුමා වතුර බොන්න අවසර දෙනකම් නොවිල සිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ රජතුමා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා දුවල පුතාලා දන්නවනේ. ඔහු මුලින්ම පොකුණට බහින්නේ නැතිව පොකුණ වටේ ඇවිදලා හොඳට විපරම් කරලා බැලුවා. සතුන් පොකුණට බැහැපු අඩි සලකුණු පමණයි දක්නට ඇත්තේ. නැවත ගොඩාපු කිසිම සලකුණක් පේන්න නැහැ. සගයිනි නුඹලා කළ වැඩේ බොහෝම අපූර්වයි. ඒ කිව්වේ මේ පෑන් නොබීපු එක. මේ පොකුණේ භයානක දිය රකුසෙක් ඉන්න හැටයි. මං කිව්වේ පිපාසයෙන් බලාගෙන ඉන්නේ. එන්න මේ සීතල දිය පානය කරන්න. නුඹද මේ පොකුණට අරක් ගත් යක්ෂයා? මම තමයි. මේ ලස්සන පොකුණයි මට. එතකොට පොකුණට බහින ඕනම කෙනෙක්ම නුඹ පිළිගන්නවා. මේ පොකුණට බහින කුරුල්ලෙක්වත් මං ඉතුරු කරන්නේ නැහැ. මං නුඹලා හැමෝම කනවා. ඒව කොහෙද? දැනගන්නව රකුසෝ මං අපේ එකෙක්වත් නුඹට කන්ට ඉඩ තියන්නේ නැහැ. හොඳයි. එහෙමනම් ඉතින් පෑන් බීපල්ල බලන්න. ඔව්. අපි මේ පොකුණෙන් පැනුත් බීලා යන්නේ. ඒ වගේම නුඹට ගොදුරු වෙන්නෙත් නැහැ. පොකුණට බහින්නේ නැතුව පෑන් බොන හැටි නම් බලමු. හොඳයි එහෙනම්. පොකුණට බහින්නේ නැතුව පෑන් බොන හැටි මම නුඹට පෙන්නන්නම්. මෙහෙම කියපු වඳුරු රජතුමා පොකුණ ළඟ තිබුණු බටපඳුර ළඟට ගිහින් එක බට ගහක් කඩාගෙන මේ බටේ ඇතුළේ තියෙන සියලුම පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. බට ගහ තනි සිදුරක් සහිත බටයක් බවට පත් වුණා. ඊට පස්සේ මේ බටපඳුරේ සියලුම බටගස්වල පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ වෙලාවෙම ඒ බටපඳුරේම බටගස් පුරුක් නැති බටගස් බවට පත් වුණා. ඉතින් වඳුරු රැළම මේ නුවණක්කාර රජතුමා නිසා දිය රකුසට බිලි නොවි ඇතිතරම් වතුර බිව්වා. අනේ ඉතින් අහිංසක සත්තුන්ව විනාශ කරපු දිය රකුසට මේ පාරණන් දුවේ පුතේ වැඩේ වැරදුනා. එයා ලැජ්ජාවෙන් වතුර ඇතුලේ හැංගිලා යන්න ගියා. මේ ලස්සන ආදර්ශමත් කතාව තමයි 550 ජාතක පොත් වහන්සේ තුල තියෙන නලපාන ජාතකය. ඉතින් ඒ කාලේ මේ බුද්ධිමත් වඳුරු රජතුමා ලෙස ඉපද සිටියේ අපමහා බෝසතාණන් වහන්සේ.